පිරිමි ළමයින්ගේ පේපර් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක ළඟ ලොකුවට B අකුරකුයි ගෑල් ළමයෙක් නම් ඔයා G අකුරකුයි ලියන්නේ. දැන් මේක ගිය සතියේ කිව්වහම සමහර එවුන් ලියලා තියෙනවා P අකුරකුයි. හරි. ඊට පස්සේ පේපර් එක ලියද්දී නැවත කියන්නේ ඉන්ඩෙක්ස් නම්බර්ස් හරියට ලියන්න. ඊළඟට අර පිරිමි ළමයින්ගේ බොයිස් ගෑල් ළමයින්ගේ ගර්ල්ස් කියලා ලියන්න කියලා කිව්වනේ. ඒ කියන්නේ පිරිමි ළමයින්ගේ පේපර් එකේ බොයිස් සහ ගෑනු ළමයින්ගේ පේපර් එකේ ගර්ල්ස් කියලා ඔයාලා ලියද්දි පිරිමි ළමයින්ගේ පේපර් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක ළඟ ලොකුවට B අකුරකුයි ගෑනු ළමයෙක් නම් ඔයා G අකුරකුයි ලියන්නේ. දැන් මේක ගිය සතියේ කිව්වහම සමහර එවුන් ලියලා තියෙනවා P අකුරකුයි. හරිද? දැන් මම කලින්ම හිතුවේ එහෙමයි කියලා. හරිද? එහෙමයි නෙමෙයිලු. يعني සමහර ළමයි පටලගෙන තියෙන මම බැලුවා අර එහෙම සීන් එකක්ද කියලා. එහෙම සීන් එකක් නෙවෙයි. يعني සමහර ළමයි දැන් මේක බොයිස් ගර්ල්ස් කියන්නේ අපි BG දුන්නේ. සමහර ළමයි හිතලා තියෙන අර ගැහැණු පිරිමි කියලා. හරි. මෙහෙම ලියන්න එපා. මෙහෙම ලියන්න. හරි.